Welcome to Tech Chat Crystal YouTube channel. අද මං ගෙනල්ලා තින්නේ කාඩියෝ එකක්. ඉතින් කාඩියෝ ස්ටයිල් එකක් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මෙන්න මේ වගේ කාඩියෝ ස්ටයිල් එකක් විතරක් නෙමෙයි. මෙතන මේ වගේ කාඩියෝ ස්ටයිල් එකක් හදාගන්න විදිහයි ඒකේ ඔය ක්ලික් ඇනිමේෂන් එකක් පේනවද ඔයාලට? මම මෙහෙම ක්ලික් කරාට පස්සේ පල්ලෙහාට බටන් එක ගිහිල්ලා අතෑරියට පස්සේ ඉස්සෙනවා. මෙන්න මේ විදිහට. ඒ වගේ සීන් එකක් තමයි අද කියලා දෙන්න යන්නේ. ඒක කොහොමද හදාගන්නේ කියලා ඔන්න ඔය විදියට ක්ලික් ඇනිමේෂන් එක හදාගන්න විදිහයි කාඩියෝ එකට ස්ටයිල් එකක් හදාගන්න විදිහයි කියලා දෙන්න හදන්නේ. සෑහෙන දවසකින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද යනවා අපි ස්කෙච් ඇප් එකට ගිහිල්ලා my new web කියන එක නේද? මම මේක හදලා පෙන්වන්න යන්නේ නැහැ. මේක හදපු එකක් තියෙනවා. මේ තියෙන කාඩියෝ එක හදාගන්න විදිහ දන්නවනේ. කාඩියෝ එක හැදුවත් එකයි නැතත් එකයි මේකට. මේකට හදාගන්න ඕන ලීනිය එකක්. හරිද? ලීනිය එකක් හදාගත්තට පස්සේ මම පෙන්වන්නම්. මෙතන දැන් කාඩියෝ 5යිනේ තියෙන්නේ. මම දාගන්නම් තව එකක්. ලීනිය එච්චකින් තව එකක් දාගන්නම්. දාලා බෙල්ල විත් එක දාගන්නම් මම 450ක් 450ක් දාගමු. ඊට පස්සේ හයිට් එකක් දාගන්නම් 250ක් විතර. හරි ඉතින් ඕකට අපි ඇඩ් කරලා බලමු. ඕකට අපි මැද්දට ටෙක්ස්ට් view එකක් දාමු. ටෙක්ස්ට් view හරි ටෙක්ස්ට් view එකක් දාලා වෙන්න ටෙක්ස්ට් view එකත් එඩිට් කරගමු. ටෙක්ස්ට් එකේ සයිස් එක හදා ගන්නවා. මෙතන ටෙක්ස්ට් සයිස් වලින් ගිහිල්ලා බලලා මම 40ක් විතර දාගන්නවා. ඊපස්සේ සේව් දෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් එක එඩිට් කරගන්නවා. මෙතන ටෙක්ස්ට් කියන තැනට ගිහිල්ලා එතනට දාගන්නවා. මම අපි channel එකේ නම දාලා එකක් හදමු. ටෙච් XL හරි. ඊට පස්සේ මේක මැද්දට ගමු. ග්‍රැවිටි එකෙන් ඒක ඉතින් මේ දේවල් ඔයාලා දන්නවා. දැන් කලින් වීඩියෝ එක සෙට් වෙලා හිටපු හින්දා ග්‍රැවිටි එක දාගන්නේ. ඒ දේවල් දන්නවා. දැන් ලීනිය එකක් දාගන්නේ කොහොමද? ඒ ඒවා මම මේ හින්දා ස්පීඩ් කරන් ගියා. ඉතින් ওই දේවල් දන්නවා. හරි. දැන් ලීනිය එකක් ඔන්න ඔය විදිහට හදා ගන්නවානේ. ඔයාලට ඕනි තැනකට කාඩියෝ එක දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට හදා ගන්නවා. හදාගත්තට පස්සේ තමයි සීක්‍රට්ම රහස් ටික තියෙන්නේ. දැන් මම යනවා ඉවෙන්ට් වලට. මෙතන දැන් ලීනිය එකේ නම මතක තියාගන්න ඕන. ලීනිය 15. හරිද? හරි. අන්න හරි. ඊට පස්සේ යනවා ඉවෙන්ට් වලට. ඉවෙන්ට් වලට ගිහිල්ලා මම මුලින්ම කාඩියෝ එක හදන විදිහ කියලා දෙන්නම්කෝ. ඇනිමේෂන් එක හදන. මෙතන මේ බ්ලොක් 4ක් තියෙන්නේ. ඔය බ්ලොක් 4 විතරයි ඔය මේ ඇඩ් කරලා තිබිච්ච කාඩියෝ දෙකටම. ඕකෙන් බ්ලොක් දෙකයි යන්නේ. මේ බ්ලොක් දෙක විතරයි. හරිද? ඕකෙන් මම දැන් කාඩියෝ එක හදාගන්න විදිහ මුලින් කියලා දෙන්න. මෙන්න මෙතන තියෙන කෝඩ් එක. හරිද? මම මෙහෙම සිලෙක්ට් all දීලා බෙල්ල කොපියක් ගන්නවා කෝඩ් එකේ. කෝඩ් එක අරගෙන බෙල්ලා දැන් මෙතන බ්ලොක් වලට යනවා. අපි on create වලට ගියා. මෙතන on create වලට ගියා. බ්ලොක් වලට ගියා. බ්ලොක් වලට ගිහිල්ලා මෙතන ඔපරේට් යන්න ඕනේ. හරිද? ඔපරේට් ගියාට පස්සේ මෙතන තියෙන add sources directly කියලා එකක්. අන්ගේ add sources directly කියන එක මෙන්න මෙහෙම දාගන්නවා on create එකට. on create එකට දාගෙන අපේ කෝඩ් එක තියෙනවනේ brothers. ඔය කෝඩ් එක අපි දාගන්නවා මෙතනට. මම මේ කෝඩ් එකත් අන්න අර විදිහට කලින් වීඩියෝ එකේ වගේ ටෙක්ස්ට් ෆයිල් එකකට දාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ලොකු කෝඩ් නෑ. ඉතින් පොඩි කෝඩ් ටිකක් තියෙන. හරිද? ඉතින් ඊට පස්සේ මෙතන හරි. මෙතන කෝඩ් එක එඩිට් වෙන්න ඕනේ දැන් ටිකක් තියෙනවා බං. හරිද? දැන් මෙතන ලීනිය 11 කියලා තියෙන්නේ. ආන්ගේ ලීනිය 11 කියලා තියෙන තැනට අපි 15 කියලා දෙන්න ඕනේ අපේ ලීනිය එක. මේ හැම තැනටම 15 කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ
හයි තියෙනවා මෙත 15 එකක් තියෙනවා. හරිද ඔන්න ඔය විදිහට 15 දෙනවා. ඔය දීලා ඔයාලට පේනවා ඇති කෝණ එක හදාගන්න විදිහ. දැන් කෝණ එක කියන්නේ බං ලෙෆ්ට් එකේ මේ සයිඩ් එක දැන් උඩ ඉන්න අපි හදාගත්ත කාඩ්ඩුව එකට ගිහිල්ලා මම පෙන්නන්න. මේ පේනවනේ ඔයාලට කෝණ එක මේ සයිඩ් එකයි මේ සයිඩ් එකයි විතරයි මේ රවුම් වෙලා තියෙන්නේ. මේ සයිඩ් දෙක කොටු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනි කරන්නේ කොහොමද කියලා මෙතනට දාගන්න ඕනේ. මෙතන මේ ලෙෆ්ට් එකේ උඩ සයිඩ් එක, රයිට් එකේ උඩ සයිඩ් එක, તો රයිට් එකේ පහළ සයිඩ් එක, ලෙෆ්ට් එකේ පහළ සයිඩ් එක. දැන් ඔයාලට ඕනේ කෝණ එක දැන් මෙතන මේ ලෙෆ්ට් රයිට් එකේ පහළ සයිඩ් එක වෙනුවට රයිට් එකේ උඩ සයිඩ් එක ඕනනම් මෙතන 0 කරගන්නවා. හරිද? ඒක පොඩි සිම්පල් දෙයක් ඔයාලට හිතන්න පුළුවන් දෙයක්. මෙතන 0 කරගෙන 40 තියෙන තැන 0 කරගෙන රයිට් එකේ උඩට ඕනනම් එතනට 40 දාගන්නවා. මේ අගයන් දෙක මේ තැන් දෙකටම එකම අගේ දාගන්න ඕනේ. එතකොට දැන් ඒ කියන්නේ 40 දෙකක් දාගන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදිහට රයිට් එකේ උඩ විතරක් මේ වෙනවා. දැන් රයිට් එකේ උඩයි ලෙෆ්ට් එකේ පහළයි හදාගමු අපි. එතකොට ලෙෆ්ට් එකේ උඩ සෙට් වෙන කෝණ එක බිඳුව ගත ගන්න ඕනේ. හරිද? අර කාලින් කාඩියු එකේ එක හදාගන්නත් පුළුවන් මේ කෝඩ් එකකින්. එතකොට හතර මුල්ලටම 40 දාන්න ඕනේ. 40ම දාන්න ඕනේ. ඔයාලට කැමති කෝණේ සයිස් එකක් දාගන්න පුළුවන්. ඉතින් මෙතන 40 දාගන්නවා මම. ඊට පස්සේ මේක සේව් දෙනවා. හරිද? සේව් දීලා දැන් මේකක් කියනවනේ මොකද්ද ෂැඩෝ එක. මෙතන ෂැඩෝ එක බා. මේ කාඩියු එකේ ෂැඩෝ එක අපි හදාගන්න වෙනම කෝඩ් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒක මං කියලා දීලා තියෙනවා. මෙතන view world එක ගිහිල්ලා මේකේ තියෙනවා බං මේ තියෙන්නේ මේ කෝඩ් එක. හරිද? ඔන්න ඔය කෝඩ් එක ඇඩ් කරලා මෙතන ලීනිය 15 ඔන් ඔය බ්ලොක් එක සෙට් එලිවේෂන් කියලා තියෙන්නේ. ආන්ගේ බ්ලොක් එක ඇඩ් කරලා ලීනිය එක සිලෙක්ට් කරනවා මෙතනින්. ඊට පස්සේ මෙතනට ෂැඩෝ එක කොච්චර දෙන්න ඕනි කියලා දානවා. හරිද? දැන් බ්ලොක් එක ඩිසයින් කරන්න යන්නේ විදිහට. දැන් මේ කෝඩ් දෙකෙන් තමයි අපි බ්ලොක් එක ඒ කියන්නේ ලීනිය 15 ඩිසයින් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙතන දැන් ලීනිය 15 කියන එකේ මෙතන හදාගත්තා. ඊට පස්සේ මෙතන කෝණ එක හදාගත්තා. ඉටි හරිනේ. දැන් කෝඩ් එක හරියන්න ඕනේ. හරිද? ක්ලික් ඇනිමේෂන් එක හදලා නැහැ තාම. දැන් රන් කරාම කෝඩ් එකේ එරර් එකක් එනවා. ඊට කලින් තව දෙයක් කියලා දෙන්න. කලර්ස් වෙනස් කරගන්න විදිය. ක්ලික් ඇනිමේෂන් එක වෙන්න my new web එක. මෙතන මේ කලර්ස් දෙකක්නේ තියෙන්නේ. අන්ගේ කලර් එක ඔයාලා චේන්ජ් කරගන්න පුළුවන් කැමති කලර් එකකට. ඒකට Google එකට ගිහිල්ලා Google එක විතරක් නෙමෙයි Play Store එකෙත් තියෙනවා මේ දේවල්. Google එකට ගිහිල්ලා ගහන්න hex color picker කියලා. මෙන්න මේ විදිහට hex color picker කියලා හැවුවට පස්සේ ඔයාලා කැමති කලර් එකක් ගන්න පුළුවන්. මම මේ කලර් එක ගන්නම්කෝ. දැන් green color එක අරගෙන මෙතන මේ hex code එක පේනවනේ. මෙන් ඒක කොපියක් ගන්නවා. හරිද? අන්ගේ කොපියක් අරගෙන වෙයිල ඔයාලා කෝඩ් එකට තමයි දාන්න ඕනේ ඒක. දෙන්න මේ මෙතන ලීනිය 15 කියලා හදාගත්ත එකේ ඉස්සල්ලා තියෙන කලර් එක තමයි මේක. ඔය උඩින් තියෙන්නේ යටින් තියෙන්නේ white color එක. ඒකත් edit කරගන්න පුළුවන් කැමති කලර් එකකට ඔයාලට. මං white color එක edit කරන්න යන්නේ නැහැ. මෙන්න මේ විදිහට දාගන්න. හරිද? hash දෙකක් වැදුනා මං එකයි කරගන්න. හරි. ඊට පස්සේ save කරගන්න. කලර් එක කැමති කලර් එකක් change කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් දැන් ක්ලික් ඇනිමේෂන් එක නැතුව අපිට කාඩියු එක හරියන්න ඕනේ. දැන් රන් කරාට පස්සේ ඒත් හරියන්නේ නැහැ. එරර් එකක් එන්න ඕනේ.
මං ඇයි කියලා කියලා දෙන්න. අන්න හරි. මෙන්න මේ විදිහට එරයක් එනවා. දැන් කෝඩ් එක හදලා දුන්නා මං කලින් පාරනම් ඔහම එකක් ආවට පස්සේ ඔයාලට එරර්ස් එන්නේ නැති වෙන්න. ඒත් මේකේ කෝඩ් එක හදලා දෙන්න විදිහක් නැහැ. මොකද දැන් මං උඩ ලීනිය 11ට ඇඩ් කරලා තිබිච්ච කෝඩ් එක මාට අරගෙන එඩිට් කරලා තමයි ඇඩ් කරේ. දැන් ඒකට හේතුව බං මේකේ ඔයාලට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ එකපාරක් කෝඩ් එකක් දානවා නම් අවුලක් නැහැ. දැන් ඔයාලට පෙන්නන්නම් මං මේ කෝඩ් එක මෙතන on create එකේ තුන් පොලක දාලා තියෙනවනේ. එතන තැන්වල මෙතන පේනවාද මේ variable ටිකක් තියෙනවා. මේ CRNMU කියලා තියෙන්නේ. ආන් ඒකට ඉස්සරහින් මුකුත් නැහැ පළවෙනි කෝඩ් එකේ. හරිද? මෙතනත් නැහැ, මෙතනත් නැහැ. පේනවා ඇතිනේ මේ. ඔය color CRMU කියන එක එතනත් නැහැ. ඉතින් මේ මෙතනත් නැහැ. ඒ වගේ variable එක ඉස්සරහින් කිසිම ඉලක්කමක් නැහැනේ. ඒ හින්දා පළවෙනි කෝඩ් එක හරි. ඊට පස්සේ second කෝඩ් එකට ගියාට පස්සේ ඒක ඉස්සරහින් දෙකේ ඉලක්කම තියෙනවා. පේනවද? මෙතන මෙතන ඔය තැන් හතර මෙතන ඒ තැන්වලට මේ දෙකේ ඉලක්කම දාලා තියෙනවා. දැන් අපිට මෙතන දෙකේ ඉලක්කම තියන්න බෑ. ඒ කියන්නේ ඉලක්කමක් නොවෙන්න ඕනේ නැහැ. අකුරක් වුණත් දාන්න පුළුවන් ඇති. මේ ඒකට මං ඉලක්කමක් දාගන්නවා. ඉතින් මම මෙතන දෙකේ ඉලක්කම තියෙන තැන් වලට එඩිට් කරගන්නවා. ඒ කියන්නේ මේ CRNMU කියලා තියෙන්නේ. එතන දෙකේ ඉලක්කම තියෙන තැන් වලට මම දාගන්නවා එකේ ඉලක්කම. හරිද? එකේ ඉලක්කම දාගන්නවා. මෙතනටත් එකේ ඉලක්කම දාගන්නවා. කෝඩ් එකක් ඇතුලේ හැමතැනටම එක ඉලක්කමක් දාගන්න. ඊට පස්සේ ආයෙ තියෙනවා කොහෙද මේ හරිය තියෙනවා. ඉතින් එතන එඩිට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක වේරියබල් එක මට හදලා දෙන්න විදිහක් නැහැ. ඒකයි මම මේ වීඩියෝ එකෙන්ම පෙන්නන්නේ මේ එරර් එක මොකද්ද ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් කෝඩ් එක එඩිට් කරගන්න පුළුවන් ලොකු දෙයක් නැහැ. ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා මේ channel එකේ about එකේ කියන්නේ bio එකේ තියෙනවා නම්බර් එක. නම්බර් එකට මැසේජ් එකක් දාලා වෙල් ප්‍රශ්නයක් තියෙනවා කතා කරගන්න පුළුවන්. මෙතනත් හදා ගන්නවා. අන්තිම එක මෙතනනේ. මෙතනත් හදා ගන්නවා. ඉතින් කෝඩ් එක ඔන්න ඔය විදිහට variable ටික හදාගත්තට පස්සේ save කරගන්නවා. save කරගෙන back වෙනවා. back වෙලා run දීලා බලනවා. ඉතින් හරි මේක මේ රන් වෙනකන් ඉන්ස්ටෝල් වෙන්න හැදෙනකම් මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වා ස්කෙච් ටීම් එකක් හදන්න හිතා ඉන්න WhatsApp group එක views 40 50 ගිහිල්ලා වීඩියෝ එකට. ඉතින් මම විතරක් වීඩියෝ එකේ මේ මොකද්ද group එකේ ඉඳලා වැඩක් නැහැ. ඒ හින්දා ඔයාලා කැමති නම් join වෙන්න. මේකට join කියලා message comment එකක් දාන්න යන්න. එතකොට ඊළඟ වීඩියෝ එකකින් නම් මම link එක දාලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකට ලින්ක් එක දාලා තියන්නම්. එතකොට ගෲප් එක හදලා එතකොට ඔයාලා ජොයින් වෙන්න පුළුවන්. මම පැකේජ් ඉන්ස්ටෝල් එකට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්නවා. එහෙම ගෲප් එකක් හදලා තියාගද්දින් අපිට කතා කරලා ඒ කියන්නේ අපිට මට වඩා දෙයක් දන්න කට්ටිය ඉන්නවා. එතකොට මට වඩා දෙයක් නොදන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට මගෙන් ඉගෙන ගන්න පුළුවන්. මටත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කට්ටියට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ හින්දායි මං ඇහුවේ ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න යන්න ජොයින් කියලා. හරි ඔන්න ඔය විදිහට ඇප් එක ඕපන් කරලා බලමු. මං තිබිච්ච ඇප් එකකටම ඒ කියන්නේ ඔයාලා ටියුටෝරියල් එකේ ගහලා පෙන්නපු ඇප් එකකටමයි මේ ගහලා පෙන්නුවේ. හරි ඔන්න ඔය විදිහට පෙන්වන්නේ කාඩ් view එක. හරිද? කාඩ් view එක ඔය විදිහට පෙන්වන්න හේතු දෙකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න මං ඒකක් පික් කරගෙන එන්න. හරි ඉතින් ඔයාලට පේනවා කාඩ් view එක හරි ගිහිල්ලා තියෙනවා. කාඩ් view එකේ යට සයිඩ් එක පොඩ්ඩක් පෙවුනේ නැහැ. ඒ හින්දා මං මාජින් එකක් හදාගත්තා ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය විදිහට ක්ලික් ඇනිමේෂන් එක නැතුව කාඩ් view එක හරි ගිහිල්ලා තියෙනවා.
කෝන එක පොඩ්ඩක් තව ටිකක් වැඩි වුණා නම් හරි කාඩියෝ එකේ හයිට් එක ලොකු හින්දා කෝන එක පොඩ්ඩක් තව වැඩි වුණා නම් හරි මං කෝන එක ලොකුවට වැඩි කරන්න යන්න නැහැ මෙතනින් දාගමු 80ක් දාගමු 80ක් දාගමු සවදා කෝන එක 80ක් දාගන්නවා අපි කාඩියෝ එකට ඊට පස්සේ ක්ලික් ඇනිමේෂන් එක හදන විදිහ කියලා දෙන්න හදන්නේ හරි හරි ඉතින් මං ඊළඟට මේ බ්ලොග් එක මෝ බ්ලොග් වලට ඇඩ් කරගන්න විදිහ කියලා දෙන්නම් මොකද්ද ක්ලික් ඇනිමේෂන් එක හරිද මෝ බ්ලොග් වලට ගියාට පස්සේ ක්ලික් ඇනිමේෂන් එක මෙන්න මේ විදිහට තියෙනවා කොහොම නෑ මේ මෙතන මෝ බ්ලොග්ස් වලට යන්න ඕන ටච් වෙන්නෙත් නෑ ගයිස් ඉතින් හරි ඉතින් ක්ලික් ඇනිමේෂන් වලට ගියාට පස්සේ මේක තියෙනවා ඒක ඇඩ් කරගන්නේ කොහොමද කියලා දෙන්න හදන්නේ ඒකෙත් ලොකු දෙයක් නැහැ කරන්න දෙන්නේ මෙච්චරයි හරිද මෙතන ප්ලස් අයිකන් එක දෙනවා ප්ලස් අයිකන් එක දීලා වෙල්ල ක්ලික් ඇනිමේෂන් කියලා මෙතන දානවා ස්පේස් තියන්න බෑ දන්නවා ක්ලික් ඇනිමේෂන් කියලා දාගන්නවා මෝ බ්ලොග් කරලා බ්ලොග් නේම් එකට දාගන්න ක්ලික් ඇනිමේෂන් ඊට පස්සේ දාලා බෙල්ල මෙතන බූලියන් එක සිලෙක්ට් කරනවා view වලට ගිහිල්ලා ඒකේ මෙතන view කියලා තියෙන එක ඒක සිලෙක්ට් කරලා variable name එකටත් view කියලා දෙනවා ඊට පස්සේ මෙතන ප්ලස් අයිකන් එක දීලා ඇඩ් කරගන්නවා ඊට පස්සේ එච්චරයි ඒ වෙලාව මෙතන පහළ ඇඩ් කියලා බටන් එකක් තියෙන්නේ බා ආන්ගේ ඇඩ් කියන බටන් එක දෙනවා හරිද මේ මෙතන ක්ලික් ඇනිමේෂන් 1 කියලා මම හදාගත්ත එක තියෙන්නේ මේ දැන් ඔයාලට පේන්න හද බ්ලොග් එක තමයි මේ තියෙන්නේ හරිද ඒකේ මේ කෝඩ් එක තියෙනවා මම මේ කෝඩ් එක අරගෙන දෙන්නම් ඔයාලට මේ කෝඩ් එක ඉතින් මේකේ view වලට දාගත්ත එක ඒ විදිහටම දාගන්න සිම්පල් වලින් සිම්පල් view කියලා දාගන්න මේ විදිහට ඒක වෙනස් කරගන්න එපා ඉතින් ඊට පස්සේ මේ කෝඩ් එක කොපියක් ගන්නවා කෝඩ් එක සිලෙක්ට් all දීලා සිලෙක්ට් all දීලා කොපියක් ගන්නවා කොපියක් අරගෙන මෙතන add sources වලට ගිහිල්ලා ඒ කියන්නේ මෙතන operator වලට ගිහිල්ලා add direct sources directly කියන එක දීලා එතනට ඒ කෝඩ් එක දාගන්නවා බා හරිද ඔන්න ඔය කෝඩ් එක දාලා save දෙනවා save දුන්නාට පස්සේ ඒක හරි ඒ කෝඩ් එක එච්චරයි බං හරිද ඔයාලට හදාගත්තී සැලකිලිමත් වෙන්න ඕනේ මේ මෙතන ආයෙ වෙන්නන්නම් මෙතන ගිහිල්ලා මෙතන මේ අපි මෙතන දානවනේ බං මෙතනට කැමති එකක් දාගත්ත හැකි ක්ලික් ඇනිමේෂන් කියලා මෙහෙම දාගන්නවා නිකන් ක්ලික් ඇනිමේෂන් හරිද ඊට පස්සේ එතන බූලියන් වලට ගිහිල්ලා view එකත් කොහොමත් උඹලා සිලෙක්ට් කරන්න තියෙන්නේ ටෙක්ස්ට් දාන්න නෑනේ ඒකත් හරි ඊට පස්සේ මෙතන variable name වලට ගිහිල්ලා හරියටම simple v අකුර පටන් අරගෙන view කියලා ගහගනින්න ආන් ඒක විතර සැලකිලිමත් වෙන්න ඕනේ ඊට පස්සේ ප්ලස් අයිකන් එක ඇඩ් කරලා ඇඩ් කරගන්න තියෙන්නේ ඊට පස්සේ මෙතන පහළ ඇඩ් එකෙන් ඇඩ් කරගන්නවා බ්ලොග් එක ඉතින් මං හදලා තියාගත්ත එකක් තියෙන හින්දා මේ එකක් ඩිලීට් කරනවා ඊට පස්සේ ඔයාලා බ්ලොග් එක ඔන්න ඔය විදිහට හදාගත්තා පස්සේ on create වලට ගියාට පස්සේ මෙතන more blocks වල පෙන්නනවා මෙතන more blocks වල පෙන්නනවා sorry මෙතන more blocks වල පෙන්නන එක click animation එකෙන් මෙන්න මේ විදිහට දාගන්නවා දැන් ඔයාලට බ්ලොග් 3යි කියලා දුන්නේ පටල ගන්න එපා මේ add sources directly එකෙන් අපි cardio එක හදාගන්නවා එතකොට මෙතන නිල් පාට එකෙන් අර shadow එක ඊට පස්සේ මෙතන click animation එකකින් තමයි animation එක බං හරිද මෙතන linear එක select කරලා select දුන්නා ඊට පස්සේ මෙතනට ගිහිල්ලා
මේක දාගන්න හරිද ඇස බැක් වෙනවා බැක් වෙලා මේකට බං මේ ඔන්ට්‍රේට් හරි ඒට කලින්ම රන් කරලා වෙන්නන්න ඉතින් ඔයාලා මේක කාඩියු වලටම විතරක් නෙමෙයි කැමති එක්ක දාගන්න පුළුවන් ඉමේජ් එකකට උනත් ඔය ඇනිමේෂන් එක දාගන්න පුළුවන් බටන් එකකට උනත් දාගන්න පුළුවන් හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට බටන් එක කිව්වට පස්සේ වැඩ කරනවා ක්ලික් ඇනිමේෂන් එක. ඔයාලා ප්‍රශ්නයක් ගෙන එද්ද දැන් බටන් එක කිව්වට පස්සේ පල්ලෙහාට ගියා බං උඩට ආවේ නෑනේ. හරි. ඒක මං කියලා දෙන්න හැදුවේ ඉතින් ඔයාලට ඒක පෙන්නලා ඉන්න ඕනි කියලා හිතුණා. මෙහෙම බං මෙතන ඉවෙන්ට් වලට ගිහිල්ලා ඔන් ක්ලික් වලට ගිහිල්ලා ඕකේ මේ මොකක් හරි වැඩක් වෙන්න දාන්න ඕනි බං හරිද? මෙතන මො බ්ලොක්ස් වලට ගිහිල්ලා view වලට ගිහිල්ලා මෙතන set background color කියන එක දෙමු අපි. set background color කියන එක දීලා බිල්ල අපි view එක දාන්න ඕනේ බං scroll view එක. හරිද? scroll view එක කියන්නේ මෙතන පහළට දාලා තියෙන්නේ. මෙතන මේ පල්ලෙහාට දාලා තියෙන මේ linear 9 එකටත් යටින්නේ තියෙන scroll view එක. ඒක උඩනේ අපි design කරන්නේ. ඉතින් ඒකට දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා යනවා මේ sorry මෙතන on click එකට ගිහිල්ලා ස්ක්‍රෝල් එක සිලෙක්ට් කරනවා බෑග්ග්‍රවුන්ඩ් එකට ඊට පස්සේ මෙතන කලර් එක සිලෙක්ට් කරනවා කලර් එක බ්ලැක් කලර් නෙමෙයි අපි ග්‍රේ කලර් එකක් වගේ දෙමු ග්‍රේ ඩාර්ක් කලර් එකක් දෙමු එතන දීලා වෙట్లా දුන්නාට පස්සේ දැන් මේ බටන් එක ක්ලික් කරාම බෑග්ග්‍රවුන්ඩ් එක අඳුරු පාටක් වෙන්න ඕනේ අපි රන් කරලා බලමු මෙහෙම වෙනවද කියලා හරි ඉතින් ඊළඟට ඕනි කරන ඔයාලගේ හිතේ තියෙන වීඩියෝ එකක් තියෙනවා නම් කියන්න එහෙම ගේන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් මම ඊළඟට හිතාගෙන ඉන්නේ ඉමේජ් ස්ලයිඩ් එකක් හරි එහෙම නැත්නම් කස්ටම් ටූල් බාර් එකක් හරි ඩ්‍රෝ එක ගැන හරි කරන්න කියලා ඉතින් ඔයාලට වෙන දෙයක් හිතේ තියෙනවා නම් කියන්න ඉතින් එහෙම වීඩියෝ එකක් ගේන්න පුළුවන් හරි දැන් ඔයාලට පේන ඇති ඇප් එක ඕපන් වෙනවා දැන් ඔහොම බය වෙන්න දෙයක් නැහැ ක්ලික් කරාට පස්සේ උඩට එනවා මේ මොකද්ද ඉවෙන්ට් එකක් දාලා තියෙන හින්දා අපි ඒක ක්ලික් කරාට පස්සේ ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එක ග්‍රේ කලර් වෙනවා ඒත් ආයේ දෙපාරක් ක්ලික් කරා කියලා වයිට් කලර් වෙන්නේ නැහැ එහෙම කෝඩ් එකක් ලොකු කෝඩ් එකක් අපි හදලා නැහැ ඔන්න ඔය විදිහට ඉමේජ් එකක් දාන සීන් එකකුත් තියෙනවා මෙන්න මේ විදිහට කාඩ් view එක ටච් කළාට පස්සේ ඉමේජ් එකක් වැටෙන්න හදන්න පුළුවන් ඉතින් හරි ඉතින් අද ඔයාලා මේ වගේ කලර්ස් දෙක ලස්සන කාඩ් view එකක් ඇඩ් කරගන්න විදිහයි ඒකට ක්ලික් ඇනිමේෂන් එකක් ඇඩ් කරගන්න මේ කාඩ් view වලට ක්ලික් ඇනිමේෂන් ඇඩ් කරන්නෙත් ඒ විදිහටම තමයි නැත්තම් මේ කාඩ් view එකට විතර නෙමෙයි මේවටත් ඇඩ් කරන්නේ මේ විදිහටම තමයි ඉමේජ් view එකකට ඇඩ් කරන්න ඕනේ වුණත් හැමම තමයි ඉතින් අද ඔයාලා මේ දේවල් ඉගෙන ගත්තා වීඩියෝ එක හොඳ නම් channel වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා නොදන්න යාළුවෝ දැනගන්න ෂෙයාර් එකක් දාන්න channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all දාලා දිගටම set වෙලා ඉන්න ඉතින් එහෙනම් කොල්ලෝ අපි